හරි. අපේ ශ්‍රී ලාංකිකයෝ කරන ලොකු වැරද්දක් තියෙනවා. ඒ තමයි එන්ට්‍රන්ස් එකේ ඉඳලා ප්‍රධාන පාර වෙනකන් කෙලින්ම සීගිරි ගල දිහා බලාගෙන අපි යනවා. හැබැයි හැරෙන්නේ දකුණු සහ වම් පැත්ත දිහා. මේ තියෙන්නේ සීගිරියේ තවත් view එකක් වෙනම අපිට පේනවා. හරිද? ඔයාලට පොඩ්ඩක් zoom කරොත් එහෙම පේනවා. සීගිරියේ මෙතන තියනවා දරුවනේ අපි පාදයේ ඉඳලා නගින තැන. ඔයාලට පේනවද දන්නේ නැහැ. අතන අර වෙනම කලයකකින් පේන කෑල්ල තමයි සීගිරියේ කැටපත් පවුර. හරිද? ඒතර මේ තියෙන සීගිරියේ වෙනම view එකක්. ඔතනින් පල්ලෙහා බලන්න මේ තියෙන්නේ අපි කියනවා ශුද්‍ර ජල උද්‍යානය. මේ තියෙන මේ පල්ලෙහා තියෙන පුතේ අපිට ශුද්‍ර ජල උද්‍යානය. ඒක හොඳටම මතක තියාගන්න. මේ තමයි අපේ ලංකා ඉතිහාසය තුල අපිට කතා කරන අපි අර අච්චුපතේ කතා කරන කෑල්ල මේ තියෙන්නේ ශුද්‍ර ජල උද්‍යානය. අපි දැන් ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා මේක වෙනම බලනවා. ඒතකොට දැන් මේ හිටගෙන ඉන්නේ අපි ප්‍රාකාරේ. ඔයාලට මතක ඇති මම කිව්වා දිග කිලෝමීටර් 10ක් දිග ප්‍රාකාරයක් තියෙනවා කියලා. මේ ඉන්නේ ප්‍රාකාරය. මේ ප්‍රාකාරයේ දිගේ ආවම තමයි අපිට වෙනම view එකකින් මේ සීගිරිය පේන්නේ. එතකොට මේ දැන් දාලා තියෙන මේ කොන්ක්‍රීට් එක අද වර්තමානයේ දාපු එකක්. මේ ප්‍රාකාරය නිර්මාණය කරලා තියෙන්නේ දියාගලේ මේ පැත්තට ආරක්ෂාව සඳහා. ඒතකොට සීගිරියට එකපාර කාටවත් ප්‍රවේශ වෙන්නට බෑ. ආරක්ෂාව සහිතව තමයි ඉදිරියට අපිට යන්නට තියෙන්නේ.